Welcome back to my YouTube channel. මේ වීඩියෝ එකෙන් මම අද ගෙනල්ලා තියෙන්නේ ගෙදරදීම ලේසියෙන්ම මෙන්න මේ විදිහට ලස්සනට උසට බටර් කේක් එකක් හදාගන්නේ කොහොමද කියන එක. මුලින්ම බලමු අපිට ඒ සඳහා මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා බිත්තර 3ක සුදු මද සහ කහ මද. ඊළඟට අරන් තියෙන්නේ ඇස්ට්‍රා පිටි බේකින් පවුඩර් දාලා 3 පාරක් හලාගත්ත පිටි මිශ්‍රණය, කිරි, වැනිලා සහ සීනි. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණයන් මම පල්ලෙහායින් ඇඩ් කරන්නම්. මුලින්ම සුදු මද ටික බීට් කරගන්න ඕනේ. ඔයාලගේ බීටරේ හයි ස්පීඩ් එකට දාලා මේ සුදු මද ටික වලාකුළු පදමක් වගේ වෙනකම්ම බීට් කරගන්න ඕනේ. මෙන්න මේ පදමට ආවට පස්සේ සුදු මද බීට් කරන එක නතර කරන්න පුළුවන්. බීට් හූක්ස් වල විතර සුදු මද කඩා හැලෙන්නේ නැති වෙන විදිහට තිබ්බාම තමයි හරිම පදම. ඊළඟට අපි කහ මද ටික බීට් කරගමු. කහ මද ටික සාමාන්‍ය ස්පීඩ් එකේ දාලා විනාඩියක කාලයක් බීට් කරගන්න. ඊට පස්සේ ඇස්ට්‍රා වලට සීනි ටිකත් ඇඩ් කරලා ඒ දෙකම එකට ක්‍රීම් එකක් වෙනතුරු හොඳින් බීට් කරගන්න. මෙන්න මේ තත්ත්වයේදී ඇස්ට්‍රා සහ සීනි හොඳින්ම මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට කහ මද සහ වැනිලා එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳට මිශ්‍ර වෙනකන් බීට් කරගන්න. ඊට පස්සේ මම පිටි ඇඩ් කරන්න යන්නේ. පිටි දෙපාරකට තමයි මේ මිශ්‍රණයට ඇඩ් කරගන්න ඕනේ. පිටි ඇඩ් කරගන්නකොට කිසිම වෙලාවක බැටර් එක බීට් කරගන්න එපා. ඔයගොල්ලෝගේ ස්පැචුලා එකෙන් කට් ඇන්ඩ් ෆෝල් ක්‍රමයට පිටි ටික බැටර් එකට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම මේකට කිරි ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ ඇඩ් කරන්න යන්නේ සුදු මද ටික. සුදු මදත් දෙපාරකට විතර අපේ බැටර් එකට එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේදී ඕගොල්ලෝ ස්පැචුලා එකකින් තමයි බැටර් එකට සුදු මද ටිකත් මිශ්‍ර කරගන්න ඕනේ. බිත්තර සුදු මද එකතු කරන වෙලාවේදී oven එක ප්‍රීහීට් වෙන්න දාන්න ඕනේ. මම මගේ oven එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ. ඔන්න දැන් බැටර් එක ලෑස්ති. කලින් ඔයිල් පේපර්ස් දාලා හදාගෙන තිබ්බ ට්‍රේ එකට මම මගේ බැටර් එක දාගන්නවා. එයා බබල්ස් යන්න දෙපාරක් විතර ටැප් කරන්න. ඔන්න දැන් අපි අපේ බැටර් එක oven එකට දාගන්න තමයි මේ හදන්නේ. මම මේ බැටර් එක සෙල්සියස් අංශක 160ට විනාඩි 40ක් බේක් කරනවා.
ඉතින් මෙන්න මේ විදිහ තමයි මගේ බටර් කේක් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයගොල්ලොත් මේ රෙසිපි එක ගෙදරදී අත්හදා බලලා මටත් කියන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.